ඉතින්දී ඔබට චිකන් පීස් එකක් හදා ගැනීමට අවශ්‍ය මුදල් පාම් පිටි 500යි, සෙනග ඊස් ග්‍රෑම් 10යි, ඔලිව් ඔයිල් ටීස්පූන් 2යි, ලුණු ටීස්පූන් 1යි, වතුර මිලිලීටර් 250යි. මෝලිය සඳහා පිටි හලා ගන්න. පිටි හලාගත් පිටි මැද වතුර දැමීම සඳහා කොට්ටක්සේ හදා ගන්න. ඉන්පසුව සෙනග ඊස් එක් කරන්න. පසුව ලුණු එක් කරන්න. ඉන්පසුව ජලය එකතු කර කලවම් කරගන්න. ඊස් තරමක දිය වූ පසු පිටි සම්පූර්ණ කලවම් කර ඒකට වතුර යොදා මොළිය කරගන්න. පිටි තරමකට කලවම් වූ පසු ඔලිව් ඔයිල් එක් කරගන්න. ටීස්පූන් දෙකක් එකතු කර නැවතත් තනවා ගන්න. මෝලිය කලවම් කරගත් පසු බෝලයක් සාදා ඔලිව් ඔයිල් හෝ පොල් තෙල් වලින් හිම කරගෙන විනාඩි 20ක් පිපෙන්න දෙන්න. ඒකට පසුව මානට කුලි කඩාගෙන සාදාගෙන නැවතත් පාම් පිටි පොඩ්ඩක් ඉස ඒ මටද කඩාගත් පිටි මෝලිය තුනී කරන්න. රෝලින් පින් එකකින් තුනී කිරීම වඩා සුදුසුයි. පීස් එකේ ටොමාටෝ කොංගස සාදා ගැනීමට ගන්න අමුද්‍රව්‍ය. සුදු ලුණු, සීනි කපාගත් සුදු ලුණු, සීනි කපාගත් ලුණු, සීනි කපාගත් තක්කාලි. මේ තක්කාලි කපා ගැනීමට පෙර උණු වතුර භාජනයක වතුර උතුරවා ඒ තක්කාලි දා ස්කින් එක, ඒ කියන්නේ පිට කවරේ අයින් කරගෙන පොඩියට කපා ගන්න. ටොමාටෝ පේස්ට්, බැසිල්, ලුණු. ඉන්පසුව රත්තු පෑන් එකකට ඔලිව් ඔයිල් යොදා ඔලිව් ඔයිල් හෝ පොල් තෙල් යොදා සුදු ලුණු පත් දාන්න. යොමු එක් කරන්න. රත්තු පසු ඔලිව් ඔයිල් යොදා සුදු ලුණු එක් කරන්න. සුදු ලුණු එක් කර ඒකටද ලුණු යොමු කරන්න. රත්තු පසු ලුණු සහ සුදු ලුණු එක් කිරීම අනතුරුව කපාගත් තක්කාලි ටිකට උනගන්න. තක්කාලි යොදා ඉන්නමතර ලුණු සහ බැසිල්. ඉන්පසුව මදගින්නේ තබා තක්කාලි ටොමාටෝ පේස්ටෝ බෙන්ඩර් කර ගන්නා ලද තක්කාලි එක් කරන්න. අමතරව සීනි ස්වල්පයක් එක් කරන්න. සීනි ස්වල්පයක් එක් කර හදවට අත්පසු ලුණු හා ඇඹුරස බලා මදගින්නේ තැබෙන්න හරින්න. දෙන්නත හබා සිහින්න කපාගත් මස් කැබිලි තක්කාලි සෝස් එකට කලවම් කරගන්න. ඔබට අවශ්‍ය නම් කුකුල් මස් හෝ අරම් මස්, එළු මස් අවශ්‍ය මසක් කලවම් කිරීමට හැකියි. මස් එහෙමතු දා කලවම් කිරීම හොඳට රත්තු පිසුණු පසුව හොඳට කුක් වීමෙන් පසුව මස් ටික හා ටොමාටෝ කොංගසය පීසා එක සාදා ගැනීම සඳහා අවශ්‍ය
ෆිල්ම් එක සාදාගන්න. නිම වේ. අන්පසුව තමන් සාදා ගන්න ලද මෝලිය තුනී කරගත් තැටි මටද එම දමා ගෑරුප්පුවකින් හෝ පීයකින් මේ ආකාරයට සිදුරු කරගන්න. සිදුරු කරගත් තැටි මත දමන ලද පීසා එකේ නොයක අන්තක 180ට අත් කර ගන්නා ලද අවන් එක මතට යොමු කරන්න. එය විනාඩි 15ක් ප්‍රශ්නයේ තිබෙන්න හරින්න. තමන් සාදා ගන්නා ලද පීස එකේ පින් එක පීස එක තුලට අතුරනවා. තමන්ට අවශ්‍ය නම් ආරම් මාස්, කුකුල් මාස්, එළු මාස් අවශ්‍ය මසක් සාදාගත හැකි. එළවලු ඕන නම් එළවලු විනාඩි 10ක් බේක් කර ගන්නා ලද රොටියට සාදා ගන්නාත පින් එක. ඒ කියන්නේ ටොමාටෝ කොංගසේ සහ ආරම් මාස්සෝ තමන්ට අවශ්‍ය නම් ආරම් මාස්සෝ, එළු මාස්, කුකුල් මාස් එහෙම නැත්නම් එළවලු සාදාගත හැකි. සීෆුඩ් ඒ කියන්නේ මූදු මාළු වර්ග මාළු, ඉස්සෝ දැල්ලෝ සාදාගත හැකියි. එයින් අවශ්‍ය දෙයක් තමයි. ඒ සාදා ගන්නලට පින් එක රොටිය මත අතුරා චීස් වඩා සුදුසු මොසරෙල්ලා චීස්. මොසරෙල්ලා චීස් නැත්නම් චෙඩර් චීස්ෝ ඒ අතුරා ගැනීම උඩින් ඉස ගන්න. සුදුසු මොසරෙල්ලා චීස් පමණයි. තමන්ට නැතිනම් චීස් අතුරා නැවතත් අවන් එකට දාන්න. අවන් එකට දැමුවායින් පසු නැවතත් විනාඩි 15ක් අවන් එකේ තිබෙන්න හරි.